සුබ දවසක් The Natural Indo අපේ YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔබේ නිවසට අලංකාරයත් මානසික සුවයත් ගෙන දෙන ශ්‍රී ලංකාවේ දේශගුණයට ඉතාමත්ම ගැලපෙන හොඳම ගෘහස්ත ශාක කිහිපයක් පිළිබඳවයි. සැන්සවේරියා එහෙමත් නැත්නම් ස්නේක් ප්ලාන්ට්. අඩු ආලෝක තත්ත්වයක වුණත් ඉතා සාර්ථකව වැවෙන රාත්‍රී කාලයේදීත් ඔක්සිජන් ලබා දෙන ඉතා අපූරු ශාකයක්. අංක 2 තමයි මනී ප්ලාන්ට් නැත්නම් පොතොස්. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වැල් ආකාරයේ ශාකයක්, වාසනාව ගෙන දෙන බවට විශ්වාස කරන ඉතා අපූරු ශාකයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ සුදු පැහැති මලක් හටගන්නා පීස් ලිලී ශාකය ගැනයි. මෙම ශාකය ගෘහස්ත වාතයේ ඇති විෂද්‍රව්‍ය උරා ගනී. අඩු ආලෝකයේ හොදින් වැඩේ. ඉතා අලංකාර ශාකයක් වන ස්පයිඩර් ප්ලාන්ට් තමයි සිව් වෙනුවට අපි ඔබට හඳුන්වා දෙන්නේ. නිවස ඇතුළත වනාන්තරයක සිරියක් ගෙන දෙන ඇරක පාම් ශාකයත් ඉතා හොඳ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේක තමයි මං ආසම ගෘහස්ත ශාක වර්ගය. මොන්ස්ටෙරා. ශුෂ්ක පරිසරවලට හොදින් ගැලපෙන කැක්ටස් වර්ගත් ගෘහස්තව වගා කරන්න පුළුවන්. ගා කළ හැකි අලංකාර ලකී බැම්බෝ ශාක තවත් හොඳම ගෘහස්ත ශාකයක්. ඖෂධීය ගුණ රැසක් ඇති කෝමාරික ශාකය ඉන්ඩෝ කන්ඩිෂන්ස් වලට හොඳටම සෙට් වෙනවා කියලා ඔයා දන්නවද? විවිධ වර්ණ හා රටා මවන බිගෝනියා සොබාදහමේ අපූරුම නිර්මාණයක්. නඩත්තු කිරීම ඉතා පහසු. CC ජනප්‍රිය ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඉතින් මේ වගේ විවිධ වර්ගවල ඉන්ඩෝර් ප්ලාන්ට්ස් රාශියක් තියෙනවා. අපි මේ හැම දෙයක්ම ගැන වඩාත් සවිස්තරාත්මකව ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. The Natural Indo අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් මෙවැනිම වීඩියෝකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.